මාස ගානක් අපි ඩිසයිනර් කෙනෙක් හෙව්වා අපේ වර්ක් ෆ්ලෝ එකට ඔක්කොටම මැච් වෙන කෙනෙක්. ඩිසයිනර් කෙනෙක් හම්බුණා. හොයලා කොහොම හරි ඩිසයිනර් කෙනෙක් හම්බුණා. ඔන්බෝඩ් කරා. දවස් 2යි වැඩ කරේ. ස්ට්‍රෙස් එක වැඩි කියලා අයින් වුණා. ඔක තමයි තත්ත්වය. ව්ලොග්ස් දාන්න පටන් ගත්තා පස්සේ හොඳ ෆීඩ්බැක්ස් ගොඩක් එනවා. කට්ටිය එක ප්‍රශ්න අහනවා. එන මැසේජ් වලින් තිබ්බ මේන් මැසේජ් එකක් තමයි අයිඩියා එකක් තියෙනවා, මෙහෙම එකක් තියෙනවා, හොඳයිද එහෙම. අයිඩියාස් හැමෝටම තියෙනවා. ඒ හින්දා අයිඩියාස් කොච්චර තිබ්බත් තේරුමක් නැහැ. ඒක එක්සිකියුට් කරන්නේ නැත. ඒක එක්සිකියුට් කරාට පස්සේ එක්ක ෆේල් වෙන්න පුළුවන්, එක්ක හරියන්න පුළුවන්. දවස් දෙකක් හොඳ රෙස්ට් එකක් ගත්තා වෙසක් එකත් එක්ක. වෙසක් එකේ පාර යන්න බෑ. බයික් තම වැඩිපුර බයිකන් ත්‍රීවීලස් හැම තැනම යනවා නිකං කිසිම නෑ ඩිසිපලිනයක් පාර හැම තැනම යනවා පයින් ඇවිදගෙනවත් යන්න බැරි තත්ත්වයක් තිබ්බේ. ඔක තමයි තත්ත්වය ලංකාවේ කොහොම හරි. හායි සුබ උදෑසනක් නෙමෙයි. අද උදේම වැඩ ගොඩක් කැනේ ටිකක් තිබ්බ සයින් කරන්න නම් මනම් වැඩ ටිකක් තිබ්බ එඩිට් කරලා වැඩ ටික ඔක්කොම ෂේප් එකේ කරා. දැන් ජිම් එන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඊට කලින් තව පොඩි වැඩ ටිකක් තියෙනවා. ටික ඉවර කරලා ජිම් එකට යන්න ඕනේ. අද ලෙග්ස් දවසක්. දැන් වෙලාව 4යි වෙලා වීක් 2 එක එඩිට් එක රෝ කට් එක දැම්මා. බලමු වීක් 3 එක මොකද වෙන්නේ කියලා. අපි පිට්සා කොටි කණ්ඩාවා. දැන් වෙලාව රෑ 11ට වගේ ඇති. පිට රිවිව්ස් ටිකක් එයි සාමාන්‍යයෙන් පොඩ වැඩි. මොකද ලාස්ට් වීක් සන්ඩේ ඊයේ පබ්ලිෂ් කරන්න තිබ්බ වීඩියෝ එක පබ්ලිෂ් කරේ නෑනේ. ඉෂුව එකක් වෙලා ඒක පබ්ලිෂ් කරනවා වෙන්ස්ඩේ. එතකොට ටියුස්ඩේ හිට ඒක ෆයිනල් කරලා තියාගන්න ඕනේ. වෙන්ස්ඩේ පබ්ලිෂ් කරන්න. සැටර්ඩේ as usual දාන වීඩියෝ එක කලින් වීඩියෝ එක ස්ටාර්ට් කරන්න ඕනේ. හිට ඔය ටික තමයි වැඩ ටික තියෙන්නේ හිට කරන්න. ටියුස්ඩේ මගේ වීක් 2 ව්ලොග් එක පබ්ලිෂ් කරන්න යන්නේ තව ටිකකින්. උදේ ඉඳන් වැඩ ටික කරා කොහොම ටික කරා. දැන් මේ වීඩියෝ එක පබ්ලිෂ් කරලා ජිම් එකට යනවා. අද චෙස්ට් ඩේ එකක්. අද චෙස්ට් සෙල්ලම් කරලා ගෙදර ඇවිල්ලා වැඩ ටික බලන්න ඕනේ. දැන් වීඩියෝ එක පබ්ලිෂ් කරලා ජිම් ගිහින් යනවා. Same shit again and again. Aurora, ella cosa hina vela ine aulola mongonda.
ටික ෂේප් එකේ බැලන්ස් කරගත්තා. මගේ වීක් 2 එක දැම්ම අද හවස. එතකොට අපි නිකන් ස්ටැට්ස් බලමු. 4 hours ගිහිල්ලා තියෙනවා. views 353ක් තියෙනවා. ෂේප් නේ. පළවෙනි වීඩියෝ එක 5.4k ගිහින් තියෙනවා. මං හිතුවේ නෑ එච්චරයි කියලා සතියින්. හොඳයි. එක වැඩක් තියෙනවා. ක්ලයන්ට් කෙනෙක්ගේ වීඩියෝ එකක රෝකට් එක කරලා තියාගත්තන හොඳයි කියලා හිතුණා. දැන් හිතුනේ මේ වැඩ බලද්දි ඒක කරලා තමයි අද නිදා ගන්න ඕනේ. දැන් වෙලාව 11යි. ඒකට පැය භාගයක් විතරයි වෙයිට් කරලා 12 මාර විතර වෙද්දි වගේ නිදා ගන්නවා. හිතපු විදියට නිදා ගන්න බැරි වුණා. දැන් වෙලාව 1යි පාන්දර. එක වීඩියෝ එකක් තිබ්බා මේ අද රෑ 12ට දෙනවා කියලා තිබ්බා. එඩිටර් ඒක දෙනකම් මම පොඩ්ඩක් වෙන වැඩ ටිකක් කර හිටියා. 12:30 වගේ වෙද්දි මම අහද්දී මොකද තත්ත්ව කියලා එතකොට තමයි කිව්වේ වීඩියෝ තව වැඩ ටිකක් කරන්න තියෙනවා. ටිකක් වෙලා යයි කියලා. කමියුනිකේට් කරා නම් හරියට මේ වෙලා යනවා. ET එක පොඩ්ඩක් වෙනස් වෙනවා. මට ටයිම් එක තව ටිකක් ඕනේ හැම කියලා කිව්වනම් දෙක හැමෝගෙම එනර්ජි එකත් ඉතුරුයි. හැමෝගෙම ටයිම් එකත් ඉතුරුයි. නැගිටිනවා, වැඩ කරනවා, කනවා, වැඩ කරනවා, ජිම් යනවා, කනවා, වැඩ කරනවා, නිදා ගන්නවා, ආයෙ වැඩ කරනවා. ගිෆ්ට් එකක් ගන්නවා. ලොකු මිස් වෙලා. good morning නෙවෙයි. දැන් ඇවිල්ලා වෙලාව 3යි. අද පොඩ්ඩක් මේ කම්මැලි දවසක් වැඩක් තියෙනවා. වැඩ කරන්න හිතෙන්නේ නැති අර 아무තු ෆීලිං එකක් තියෙන දවසක් අද. අද වැඩිපුර කරේ නිකන් ඇවිදින්න එක. ප්‍රොඩක්ටිව් නම් ප්‍රොඩක්ටිව්ම නෑ. ජිම් යන හරියට. ප්‍රොඩක්ටිව් දවසක්. උදේම ක්ලයන්ට් වර්ක් කරා. ක්ලයන්ට් කෙනෙක්ගේ වීඩියෝ එකක් එඩිට් කරා. මට අදත් අලුතෙන් ප්‍රොස්පෙක්ට් කෙනෙක් කතා කරා. කොහොම හරි එතනදී මම පොඩි දේවල් ටිකක් නෝටිස් කරා. මගේ අඩුපාඩු ටිකක්. අපේ ලෑන්ඩින් පේජ් එක තව ස්ට්‍රෝං වෙන්න ඕනි. අපේ පැකේජස් වෙබ්සයිට් එකෙත් නෑ. ප්‍රීමේඩ් පැකේජස් මුකුත් නෑ. ප්‍රයිසින් පැකේජස් මුකුත් තිබ්බේ නෑ මට ක්ලයන්ට් පෙන්වන්න. අපි යූෂුවලි කෝල් එකක් හරි ක්ලයන්ට් කෙනෙක් හරි ප්‍රොස්පෙක්ට් කෙනෙක් හරි කතා කරාම කරන්නේ එයා එක කතා කරලා එයාගේ රික්වයර්මන්ට්ස් ඔක්කොම ටික අරගෙන ඊට පස්සේ කස්ටම් ප්ලෑන් එකක් හදන එක. අපි ප්‍රීමේඩ් පැකේජස් වලට ફોකස් කරන්න ඕනි. සර්විස් එක පටන් අරගෙනත් අවුරුදු අඩුම 4ක්වත් වෙනවා. අපි ඇඩ්ස් රන් කරලා නැහැ මේ වෙනකන්. තාමත් ඇඩ්ස් රන් කරන්නේ. අපේ රෙෆරල්ස් තමයි ගොඩක්ම ක්ලයන්ට්ස්ලා. දැන් ලෑන්ඩින් පේජ් එක හරියට හදාගන්න කාලේ හරි. තව එක කෝල් එකක් තියෙනවා ටීම් එකේ කෙනෙක් එක්ක. ඊට පස්සේ අපි යනවා ලෙග්ස් එල්ලම් කරන්න. තව පැයකින් විතරයි.
කඩයි මේ ඊයේ ලොකුවට වැඩක් කරේ නෑ ඒකෙන් වැඩ පොඩක් වැඩ ටිකුත් තිබ්බ කරන්න අද හොඳ ප්‍රොඩක්ටිව් දවස් අද ජිම් යනවා නැද්ද කියලා කල්පනා කරේ ඉසක් කෝඩු ටිකක් තියෙනවා ඒ ටික බලන්න ඕනේ අලුත් බ්‍රෑන්ඩ් එක ගැන කිසිම දෙයක් බැලුවේ නෑ මේ සතියේ ඒක පොඩ්ඩක් බලන්න ඕනේ රෑ 12යි. ඒ කියන්නේ සැටර්ඩේ පටන් ගත්තා. ජිම් යන්නෙත් නෑ හෙට කොහොමත්. හෙට වෙදර් ඉන්නේ අනිද්දා. මොකද මේ වෙසක් එකත් එක්ක පොඩ්ඩක් දන්සල්ල නම් මනන් එක්ක රෂ් එක වැඩි හින්දා මේ දවස් ටිකේම පොඩ්ඩක් මේ නිදාගන්න වෙලා ගියා. 1-2 වුණා පාන්දර හැමදාම නිදාගත්තා. එන වීක් එකේ කොහොම හරි දවස උදේම පටන් ගන්න අඩුම 7 AM වත් දවස පටන් ගන්න ඕනි. අදත් ටිපිකල් දවසක් වුණා. අද ලොකුවට වැඩ කරන්න නැහැ කියලා හිටියා. කලින් නිදා ගන්නවා කියලා හිටියා. ඊට පස්සේ කොහොම හරි දාන්නෙම නැතුව දැන් වෙලාව 12යි. පාන්දර 12යි හරියටම ඩොකියුමන්ට් කරන්න පටන් ගන්න. දැන් 3 වෙනි සතිය. මාහම වේගෙන් යනවා ටයිම් එක. දැන් මේ මාසෙත් ඉවරයි. හෙට 31 නේද? මාහ වේගෙන් ටයිම් එක යනවා. ඒ හින්දා ටයිම් එක වේස් කරන්න එපා. පටන් ගන්න හිතාන් ඉන්න දෙයක් අයිඩියා එකක් මොකක් හරි තියෙනවා නම් අනිවාර්යෙන් එක්සිකියුට් කරන්න. විනිං ප්‍රොබබිලිටි එක සෑහෙන්න වැඩි. ඉක්මනට පටන් ගන්න තරමට. Wow! හයි සන්ඩේ දවස දැන් අයමත් වැඩ ටිකක් කරලා වීක් 3 එක එහෙම එන් කරනවා. මගේ දැන් එන සතියේ ගෝල් එකක් තමයි කලින් නිදාගෙන උදේම නැගිටින එක. ඒක අදම පටන් ගන්න කියලා හිතුවා. ඒ හින්දා අද ටිකක් 9ට කලින්වත් නිදාගෙන මේ හෙට උදේම නැගිටින්නම් කියලා ඉන්නේ. වැඩ ටිකක් කරලා අප්ඩේට්ස් ටිකක් දාලා ඔක්කොම සෝට් අවුට් කරලා වීක් එක පොඩ්ඩක් ප්ලෑන් අවුට් කරලා නිදා ගන්න ඕනේ. මම දැන් සති 3ක් අයිඩියා එකක් තියාගෙන හිටියා කරන්න බැරි වුණා. at least මේ වීක් එකේවත් ඒක එක්සිකියුට් කරන්න තමයි ප්ලෑන් එක. මම අපි වීක් 4 එකකින් සෙට් වෙමු.